ඔබ දනහිස් සහ සන්ධි ආශ්‍රිත රෝග වලින් පීඩා විඳින පුද්ගලයෙක්. එහෙනම් මේ වැඩසටහන ඔබට වැදගත් වේවි. ලොව පුරා මිලියන 350ක රදිත පිරිස බලපාන ආතරයිටිස් රෝග තත්ත්වයේ සම්බන්ධව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිරෝගීමත් දිවියකට ස්වාත්‍රා. සංධියක් කියු පමණින් ඔබට මතක් වෙන්නේ හුදෙක් අස්ථිමය සම්බන්ධයක් පමණයි. නමුත් මේ එහෙම කාරණයක් නෙවෙයි. මේ සංධියක් ආශ්‍රිතව අස්ථි, පේශි, කණ්ඩර වගේම කාට්ලේජ් පටකත් අන්තර්ගත වෙනවා. ඉතින් ඔබට මේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ රෝගයේ ඇතිවීමට හේතු, රෝගයේ පාලනය කරන ආකාරය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කොහොමද මේ රෝගී තත්ත්වය නිවාරණය දක්වා ගෙනියන්නේ කොහොමද කියලා අදහසක් මේ වැඩසටහන අවසානයේ ඔබට ලබා ගන්න පුළුවන් වෙයි. දැනට බොහෝ ආතරයිටිස් වර්ග ගණනාවක් වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුණත් අපි මෙහිදී ප්‍රධානව සාකච්ඡාවට මදුන් වෙන්නේ ලෝකයේ සුලභවම දැකගත හැකි ආතරයිටිස් වර්ග දෙකක් සම්බන්ධවයි. ඒ එකක් තමයි ඔස්ටියෝ ආතරයිටිස්. අනික තමයි රුමටොයිඩ් ආතරයිටිස්. මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන රෝගී තත්ත්වය විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ සංධි ආශ්‍රිත ක්ෂයවීමක් තමයි මේකද සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ සංධි ආශ්‍රිතව තියෙන අස්ථි පමණක් නෙවෙයි ඒ කාට්ලේජ් ස්තර පවා මෙහිදී ක්ෂයවීමට ලක් වෙනවා. ශරීරයේ බර දරන සංධි, කොඳු ඇටපෙළ, උකුල් සංධිය, ධනේශ සංධිය වෙන ශරීරයේ බර දරන සංධි වල විශේෂයෙන් මේ රෝගී තත්ත්වය බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රුමටොයිඩ් ආතරයිටිස්. මේ ස්වයං ප්‍රතිශක්තිකන රෝග යටතේ තමයි ගැනෙන්නේ. මේක විශේෂයෙන් කාන්තාවන් අතර බහුල වෙනවා වගේම හෝමෝනමය ප්‍රශ්න සහ සමහර පෝෂණය සම්බන්ධ ගැටලු නිසා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ රෝගී තත්ත්වය ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු සාධක මොනවද කියලා. ප්‍රධානම හේතුව තමයි අපි වයසට යෑම. ඒක අපිට කාටවත් වළක්වන්න බැරි හේතුවක්. මේ වයසට යන විට මේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගී තත්ත්ව වලදී වැඩි අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි ස්ත්‍රී පුරුෂ භාවය. විශේෂයෙන්ම කලින් සඳහන් කළා මේ රුමටොයිඩ් ආතරයිටිස් රෝගී තත්ත්ව ස්ත්‍රීන් අතර බහුලයි. ඒ වගේම තමයි අපේ බර වැඩි වීම. ඔබ දන්නවා අධික ස්ථූල පුද්ගලයන්, බර වැඩි පුද්ගලයන්ගේ සංධි වලට අධික බරක් වැටෙනවා. මෙන්න මේ වැඩි අධික ආතතිය නිසා ඔබගේ සංධි ඉක්මනින් ක්ෂය වීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේකත් ප්‍රධාන හේතුවක් මේ සංධිගත රෝග වැඩි වීමට. ඒ වගේම තමයි ස්වයං ප්‍රතිශක්තිකරන රෝග. අද වර්තමාන සමාජයේ බහුලව බලා ගන්න පුළුවන් රෝගී තත්ත්වයක් තමයි ඔටෝ ඉම්යුන් ඩිසීස්. එහෙම නැත්නම් ස්වයං ප්‍රතිශක්තිකරන රෝග තත්ත්ව. මෙන්න මේ තත්ත්වත් මේ ආතරයිටිස් රෝග වැඩි වීමට ප්‍රධානව බලපානවා. ඒ වගේම තමයි ඔබට යම්කිසි ඥානමය බලපෑමක් තියෙනවා නම් ඒ කියන්නේ ඔබගේ පරම්පරාවේ පෞල් ඉතිහාසය තුළ ආතරයිටිස් රෝග සම්බන්ධ ඉතිහාසයක් තිබෙනවා නම් ඔබට මේ රෝගය වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ ගන්න ආහාර පාන. ඔබ නිතර උෂ්ණ විදාහී ආහාර ගන්නවා නම් සහ ඔබ දෛනික ජල පරිභෝජනය ඉතා අඩු නම් මේ රෝගී තත්ත්වය වැළඳීමේ වැඩි අවදානමක් ඔබට තියෙනවා. ඒ වගේම තමයි මේ සංධිය ඔබ අධික ලෙස භාවිතා කරන වෘත්තික නියැලෙනවා නම්, ඒ වගේම ඔබ නුසුදුසු ඉරියව් වලින් බර උසුලනවා වැනි වෘත්තික නිරත වෙනවා නම් ඔබට මේ සංධි ආශ්‍රිත රෝග වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම ඔබ සිතන ඔබ හදිසි අනතුරකදී වැටීමකදී හෝ යම්කිසි කාරණයක් නිසා ඔබේ අස්ථි බිඳීමක් සිදු වුණොත්, ඒ වගේම අස්ථි අවසන් වීමක් සිදු වුණොත්, සංධියක් අවසන් වුණොත්, ඒට මූලික ප්‍රතිකාර සහ නිසි ප්‍රතිකාර මූලික අවස්ථාවේ නොකළහොත් එය පසු කාලීනව ආතරයිටිස් රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. බලමු මේ ආතරයිටිස් රෝගී තත්ත්වයක් පාලනය කිරීමට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කොහොමද කටයුතු කරන්න කියලා. විශේෂයෙන්ම ආයුර්වේද මූලික සිද්ධාන්ත අනුව ආහාර විහරණ සහ ඖෂධ, ඒ වගේම ඔහුගේ මානසික තත්ත්ව බලපාන මේ රෝගේ පාලනය කිරීමට. විශේෂයෙන් මේ සංධියක් ආශ්‍රිතව ප්‍රකෝපයේ තිබෙන දෝෂ තත්ත්වයන් සමනය කිරීම තමයි මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සිද්ධ කරන්නේ. මම සඳහන් කළා මේ සංධිගත රෝග ඇතිවීමේදී අස්ථි ආශ්‍රිත මේ සංධි ආශ්‍රිත අස්ථි ක්ෂය වීමකට ලක්වීමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් සංධි ක්ෂය වීම නැති කර ගැනීමට අපිට සිදු වෙනවා නිසි පෝෂණ ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරන්න. මේ සංධිය නිසි පෝෂණයක් ලබා දෙන්න. ඉතින් මෙහිදී වැදගත්ම කාරණේ තමයි මේ පෝෂණයට අවශ්‍ය ඖෂධීය ආහාර ද්‍රව්‍ය ඔබ ආහාර පාන ඔබේ දෛනික පරිභෝජනයට එක් කරගත යුතුයි. ඉතින් ඒ සඳහා ඔබට පුළුවනි උෂ්ණ විදාහී නොවන ආහාර ඔබගේ ආහාර රටාව ඔබේ ආහාර පරිභෝජනයට එකතු කරගන්න. සංධි පෝෂණය කරන ආහාර වර්ග ඔබේ ආහාර පරිභෝජනයට එකතු කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවනි ගුණාත්මක පළතුරු වර්ග, එළවලු වර්ග සහ උෂ්ණ ගතියක් නොපෙනෙන මාළු වර්ග ඔබගේ ආහාරයට එකතු කරගෙන මේ සංධිය ආශ්‍රිත නිසි පෝෂණය පවත්වා ගැනීම සහ ඒට අවශ්‍ය පෝෂණය ලබා දීමට ඔබ සූදානම් විය යුතුයි. මීට අමතරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාවිත වෙනවා අභ්‍යන්තර සහ බාහිර රස ප්‍රතිකාර වර්ග දෙකක්. ඔබට අභ්‍යන්තරව ආයුර්වේද වෛද්‍යවරු නිර්දේශ කරනවා විවිධ ඖෂධ වර්ග. ඒවා ගුලි වෙන්න පුළුවන්, කෂාය වෙන්න පුළුවන්, කල්ක වෙන්න පුළුවන්. වර්තමානයේ නම් ඉතින් ටැබ්ලට් වර්ග පවා තියෙනවා. මේ ආතරයිටිස් රෝග සම්බන්ධව ඔබට වෛද්‍යවරු නිර්දේශ කරන. ඉතින් ඔබට පුළුවන් සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයා කරා මේ ආයුර්වේද නිර්දේශ කරගෙන භාවිතා කරන්න. ඒ වගේම ඔබට පුළුවන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අපි භාවිතා කරන විශේෂ ආයුර්වේද ප්‍රතිකාර. ඒ පංචකර්ම ප්‍රතිකාර. විශේෂයෙන් තෙල් ගැල්වීම, නාඩි සේවය අපි කියනවා තැවීමක් සිදු කරන්න පුළුවන්. විවිධ පත්තු වර්ග භාවිතා කරනවා.
ඒ වගේම තමයි විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පංචකර්ම අපි භාවිතා කරනවා. ඉතින් විශේෂයෙන් ජානු වස්ති, ඒ වගේම ජානු පිචු මේ වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. ඔබට විශේෂ තෙල් වර්ග මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඔබ දන්නවා නික, පාවට්ට, බෙහෙත් ඇඳු, හාතාවාරිය, අමුක්කරාය වැනි විශේෂ ඖෂධ වලින් නිෂ්පාදිත අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත තෙල් වර්ග බොහෝමයක් වෙළඳ පොලේ අලෙවිකරණයට තියෙනවා. ඉතින් ඔබට පුළුවන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කරා නිර්දේශ ලබාගෙන මෙවැනි විශේෂ තෙල් වර්ගයක් ඔබගේ රෝගී තත්ත්වය අනුව ගැළපෙන තෙල් වර්ගයක් භාවිතා කරන්න. ඒ වගේම ඔබට සිද්ධ වෙනවා මේ ප්‍රතිකාර ක්‍රම හා සමගාමීව මේ සන්ධියේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමට සන්ධියට අවශ්‍ය මෘදු ව්‍යායාම සිදු කිරීමට. මෙම ප්‍රතිකාර ක්‍රම සහ ජීවන රටාවේ ඔබ සිදු කරන වෙනස්කම් වලින් පුළුවන් ඔබට මේ රෝගී තත්ත්වය සාර්ථකව පාලනය කරන්න. ඔබ සිදු කළ යුත්තේ මෙම රෝගී තත්ත්වය දැනගත් විගසම නිවැරදි සහ නිති ප්‍රතිකාර වෙත යොමු වීමයි. එය ඉතා ඉක්මන් කළ යුතු කාර්යයක්. ඉතින් තවත් මෙවැනි වූ වැඩසටහන් සමගින් නැවත හමුවෙමු. ඔබට අයබෝවන්. නිරෝගිමත් දිවියකට ස්වාත්‍රා